මිහිමට ජීවය ඇරඹුණු දා සිට සැම මොවින් ගැයින සුමිහිරි ගීතයක් වේ නම් ඒ ගීතයේ මහරුත අම්මාය. සක්වල තලයේ කිසිදු බලවේගයක් හමුවේ නොනැවෙන අසීමිත ශක්තියක් වේ නම් ඒ ශක්තියේ උල්පත අම්මාය. ඇය මිහිමත ජීවනයේ තුන්කල් හිමිකාරයයි. දසමසක් කුසහොවා ගත රුහිරු කිරිකරපොවා නික මනුදම් ගුණ නැන දෙවා පුතුන් සදන අම්මා උතුම් බවේ ප්‍රතිමූර්තියයි. එවන් අම්මාවරුන්ගෙන් සුසැදි මව්බිම ලොව අන් කවරදේටත් වඩා උතුම් බව මහානායකයා අප වෙත ශපථ කර කීවේය. ගෙවී ගිය ශාපලත් යුගයක මව්බිම වසා රොදුරු ගිනිදැල් ඇවිලෙද්දී අම්මාවරු පුතුන් සදා රණබිමට පූජා කළේ ජාතියේ ජීවය දේශය බැව් දැන සිටි නිසාය. පුතුගේ රොහිරු මිහිලිය තෙත් කරද්දී ඇයගේ කඳුලින් සත් සමුදුරු පැන නැංගීය. පුතුගේ ජීවන සුසුම් වාතලයට මුසුවෙද්දී ඇයගේ සෝසුසුමෙන් සක්වල ධාතුව කැළඹී ගියේය. ලක්දිව අම්මාවරු ලය මණ්ඩල කඩා දියත දවා හලු කරන්නට පෙර දේශයේ පිනින් සැදි ඒ මහානායකයා රණබිම අරා නැගී සිටියේය. ගිනි ඇවිලේ සියල්ල දැවෙමින් පැවති ලංකා ධරණී තලයට ඉහළින් ඔහු මහා අසෙනිය වැස්සක් වී සියලු ගිනි සමහන් වනතුරු නොනවත්වා ඇදහැළුණේය. සියලු දුක් ගිනි නිවී ගියේය. අම්මාවරු සාදුකාර දුන්හ. ආදරණීය අම්මාගේ සිනහස දිනූ මහානායකයා ඇය හද මව්සිහිලසගෙන මව්බිම නිවා සුවපත් කළේය. ඇය පුතුන් තැනුවාය. ඔහු පුතුන් රැක්කේය. ලක්දිව සමස්ත දරු පරපුරේ ආඩම්බරකාර තාත්තා ලෙස මහානායකයා උදානගී ගයද්දී ඇය මව්පියන් අහිමි සියලු දරුවනගේ ආදරණීය අම්මා ලෙස කඳුළු වගුරුවන්නේය. ඔහු දේශය මනුදහමින් ගොඩනගද්දී ඇය දේශය මව්ගුණයෙන් පෝෂණය කරන්නේය. මහානායකයා දිනා දුන්නේ අන් කිසිවක් නොව උතුම් අම්මාවරුන්ගේ ජීවයයි. මහානායකයා සුරකින්නේ අන් කිසිවක් නොව උතුම් අම්මාවරුන්ගේ දේශයයි. එවන් දේශයක ඇය සිනහිබර අගරැජනයි. මව්පාර්ශවයේ මුදුන් මල් කඩයි. එබැවින් මව්ගුණයෙන් සැදි සියලු පුතුන් ඔහුගේ දෑතට සවිය වඩයි. ඇයගේ සෙවනේ සුවය පතයි. ලක්දිව පළමු මාතාවනි. අභිමානනීය දේශයේ සියලු දූපුතුන් ඔබගේය. සැමට ඔබගේ මව්සෙනෙහස අවැසිය. සැමට ඔබගේ දයාගුණය
අවැසිය. සැමට ඔබගේ පිය දසුන අවැසිය. සොඳුරු මෑණියනි, අපි මෙසේ ශපථ කරමු. ඔහු මව්බිම සුරකින්නේය. ඔබ ඔහු සුරකින්නීය. එබැවින් දිවිහිමියෙන් වුවද අපි ඔබ සුරකින්නෙමු.